දවසක් හාවා ගියා කඩේ දවසක් හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ හාවා ගියා කඩේ සනසුවගේ බෝනිකා ඇස් දෙක කරකව රස ගී කියමින් මා පිනවෝ මගේ බෝනිකා තරහ වෙලා ගයන්නට අප්පච්චි මගේ විර එයා සත්‍ය මතුරි තතින නිවෙයි පුද වැටෙනවා වගේ කිරි හොද්දෙක් බුබුලු වෙන්නේ වෙයි පුද වැටෙනවා වගේ හොඳට පදමට සහල් බොලලා වෙලි බතුයි අපි හදන්නේ පදම ගන්නට වතුර දමලා කොම්පිට්ටුයි හදන්නේ අපි සඳපාන වගේ මුහුණගේ හරි සිරියාවයි කිරි මූද වගේ සිනාසපිරි මුව මඩ හාසයි ඉති මලක් වගේ ගුණ සුවනින් ඇය සරුසාරයි දෙමාපියන් කතා නැතිව වෛර උනත් මේ වාගේ වස විසනේ මුඩිය කුසලේ පොඩි ඉතිවාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඬ ගාලා ජීවිතේ කතන්දරේ කියා දියන්නේ මේ රට මගේ රට මායි පැදුණු රට හැදෙන වැඩෙන රට මගේ නමවුරට මේ රට මගේ රට මායි පැදුණු රට හැදෙන වැඩෙන රට මගේ නමවුරට අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටියමා අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටියමා නිකාමින් පාලෙලිය වැඩක් කරපාන් ලෙලිය වැඩක් කරපාන් වැඩක් කරන්නට නැන්නේ වැඩක් කියාපන් නැන්නේ වැඩක් කියාපන් නමෝනි එසේනම් දැන් වේදිකාව ඉතිහාසර වෙන් කරලා දෙමු අපේ පුංචි දුවා දරුවන්ට දික්කුඹුර පෙරපාසලේ පුංචි දුවා දරුවන්ට නාඩනෙලවි නිඳා ගන්න රත්තරන් පුතේ දොයි බබා මුඩගමුව පෙරපාසලේ ඒ ගුරුතුමියටත් පුංචි දරුවෝ සියලුම දෙනාටත් මගේ ගෞරවනීය ස්තුතිය. ළමා කාලය කියන්නේ මනුෂ්‍ය ජීවිතයකට පදනම සකස් වන වටිනාම කාල පරිච්ඡේදයක්. සුදුවරලිය මත්තෝතින් අරගෙන කිරි පැපෙලෙන සඳ පානේ සුදු පිළියන්දගෙන පන්සල් යමුවක් හැම පෝයක් ගානේ Sing with me. La la la, I'm so happy, oh so happy. Sing with me. පෙර මලයි මල්වමයි දුන්ත දකිතෙතා දුන්ත දකිතේ දුන්ත දකිතේ දුන්ත දකිතෙතා
මං යනවා පීනන්නට 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 මං යනවා පීනන්නට වතුරට බැහැලා මං යනවා පීනන්නට 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 මං යනවා පීනන්නට වතුරට බැහැලා සුබෝදෑසනක් ඒවා මගේ යාළුවෝ හැමෝටම පුංචි තාරකා අකුරට පෙරළුව ගුවන් විදුලි ළමා වැඩසටහන තුලින් ඔබ හමු වන අපි සමග පෙර පාසලේ පුංචි යාළුවෝ අපි උදේම හින්දුවක් කියමුද? පොළවේ අඳුරු තැන් පාට කරන්න. එන්න අපිත් එක්ක එකතු වෙන්න. පුංචි තාරකා. ආදරණීය දායකත්වය. ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය. අකුරට පෙර ගුවන් විදුලි වැඩසටහන. පුංචි තාරකා. 97.6 ඌවනි මගේ පොඩි යාළු නිල මුද ඕලු ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඌව ප්‍රජා ගුවන් විදුලියේ පුංචි තාරකා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඒ වගේම අපේ පුංචි යාළුවන්ට ඌව පළාතේ ප්‍රජාවන්ගේ සමාජ සංස්කෘතික ආර්ථික සංවර්ධනයේ ඉහළ ගැනීම මෙන්ම ජනතාව සවිබල ගැනීමේ ආරම්භය කරන ලද ඌව ප්‍රජා ගුවන් විදුලියට ඔන්න ඉතින් අදත් අපි ආවේ කන්දකෙටි ප්‍රාදේශිකයේ මුල් ළමාවේ සංවර්ධන මධ්‍යස්ථානවල පුංචි දරුවන්ගේ දස්කම් අරගෙන මුල් ළමාවේ සංවර්ධන මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන දිගහැරෙන අපේ පුංචි පැටවුන්ගේ අනාගතයේ සිහිනවලට පියාපත් තනන පුංචි තාරකා ගුවන් විදුලි වැඩසටහන අප ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මුල් ළමාවේ සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂකතුමන්ගේ සංකල්පයකට අනුව ජගත් නායන මහතා ප්‍රජා ගුවන් විදුලියේ කළමනාකාරතුමන් ජගත් නායන මහතාගේ කළමනාකාරීත්වයෙන් කුශලානී විජේතුංග වැඩසටහන නිෂ්පාදකතුමියගේ දායකත්වයෙන් තමයි මෙම වැඩසටහන මේ විදිහට දිගහැරෙන්නේ. අද දවසේ පටිගත කිරීම කරන මෙම වැඩසටහන ඌව FM YouTube නාලිකාව ඔස්සේ දැන් ඔබට නැරඹිය හැකියි. ඒ වගේම මෙම වැඩසටහන අගෝස්තු මාස 5 වන බදාදා උදේ 9:30ට ඌව ගුවන් විදුලි නාලිකාවේ FM 97.6 ඔස්සේ ශ්‍රවණය කරන්න ඔබට පුළුවන්. ඒ ගැනත් මම පුංචි මතක් කිරීමක් කරන්න. ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන්නේ සෞභාග්‍ය ආශිර්වාදයේ සුබවාදී සංකේතවත් අලංකාර වීම සඳහා අපේ පෞරාණික සිරිතා. ඉතින් පුංචි තාරකා වැඩසටහන් මාලාවේ මංගල පියවර තබමින් අද දින අපගේ මැදිරිය ආලෝකවත් කරන්නට සූදානම් වන්නේ පෙරදිග කලාවේ සුන්දරම සංස්කෘතික දායාදයකින්. තාලයට තබන පුංචි පාදවලින් ලතාවට සැලෙන දෑත්වලින් විශ්වයේ සහ සියලුම දෙවි දේවතාවයන්ගේ ආශිර්වාදය පතමින් DS අනුබද්ධ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ආදරණීය දෝල පිරිසක් සියලුම යහපත සලසන ඒ පූජා නර්තනයේ මංගල නාදයත් එක්ක එකතු වෙන්න මේ ආරාධනය DS අනුබද්ධ පෙර පාසලේ පුංචි පැංචියන්ට
जलं चलितमञ्जुकटकम् ध्रुवं जनमनञ्जनमञ्च जलपदं जननभञ्जनकरम् तवन आदि बेर हंदिन ममके मतकयन शिल्प गुरु देवी नामदिन महद तिरिगारु स्नेहयन පූජා නර්තන අංගයකින් වැඩසටහන අලංකාරවත් කළ ඒ පුංචි දූ දරුවන්ට මගේ ස්තුතිය. ඔවුන් එසේ වේදිකාවෙන් බැස යනවත් සමගම මීළඟටත් DS අනුබද්ධ පෙරපාසලේ තවත් පුංචි පැංචු ටිකක් බලන් ඉන්නවා තවත් නර්තනාංගයක් ඉදිරිපත් කරන්න. මේ වේදිකාව තුල රඟ දක්වන්න. එසේනම් මගේ මේ ආරාධනය DS අනුබද්ධ පෙරපාසලේ පුංචි පැංචු ටිකට පුංචි කැදල වෙලින් පියාඹලා ඇවිත් Tamanගේ හොරතල් කතා බහෙන් සොඳුරු ගී හඬින් වගේම අපූර්ව නර්තන හැකියාවෙන් අපේ සිත් සතන් පුරවාලන්න පෙරම් පුරන අපේ පුංචි රංග මණ්ඩපය පුංචි තාරකා ගුවන් විදුලි මැදිරියට දැන් ඇවිල්ලා ඉන්නේ පුංචි හව් පැංචු ටික. හව් පැංචු දැන් ලෑස්තිද නැටුමට? හොඳයි එහෙනම් අපි ආරාධනා කරමු ඔවුන්ගේ නර්තනාංගය ඉදිරිපත් කරන්න. දවසක් දවුනේ හාවා ගියා කඩේ දවසක් දවුනේ හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ
දවසක්දා උදේ හාවා ගියා කඩේ දවසක්දා උදේ හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ හාවා ගියා කඩේ අරගෙන පොඩි කුඩේ හාවා ගියා කඩේ හාවා ගියා කඩේ ඉහලාගෙන කුඩේ හාවා මෙලේ ඉහලාගෙන කුඩේ හාවා මෙලේ හාවා වැටිලා මගේ තුඩේ එන්න මගේ හාවා වැටිලා මගේ තුඩේ එන්න මගේ තුඩේ එන්න මගේ තුඩේ එන්න මගේ සුදු පුළුන් ගොඩක් වගේ වේදිකාවට ආපු අපේ හාපැංචු ටිකට අනේ ඉතින් හරි වැඩක් තමයි ඕනේ. හොඳයි. මීළඟට DS අනුබද්ධ පෙර පාසලේ තවත් නර්තන අංගයකට තමයි අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ. මීළඟට එයාලගේ හැඩකාර බෝනික්ක ගැන ගීතයක් ගයන්නට එකතු වෙන්නේ පුංචි බෝනික්කියෝ ටික. කොච්චර ලස්සනට බෝනික්ක ළඟ තියාගෙන හිටියත් හරි ආදරෙන් හදා වඩා ගත්තත් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ දවසක බෝනික්කව දාලා යනකොට ඒගොල්ලන්ට හරි දුකයිලු. අනේ දාලා යන්න නම් එපා බෝනික්කා නේද? එයාට ඒ අක්කිට දුක හිතේ. ඉතින් මේ ලස්සන නර්තනාංගී ඉදිරිපත් කරන්නේ DS අනුබද්ධ පෙර පාසලේ පුංචි පැංචියෝ ටික. එක පාටින් මුහුණේ ගාගෙන හැඩ වෙනවද මගේ බෝනික්කෝ ලස්සන ගවුමක් ඇදගෙන හනිකට කොහේ යන්නද මගේ බෝනික්කෝ පුංචි සපත්තුව ගැලපෙන්නේ නැතුවද හිනා නොවෙන්නේ බෝනික්කෝ හොඳම යාළුවට කියන්නේ නැතුවම ගමනක යන්නද බෝනික්කෝ දුකයි මට බෝනික්කෝ විහිළු කලේ මන් යාළු කපටනේ හිතරි දුනද මගේ බෝනික්කෝ අම්මට කියලා ලස්සන ගවුමක් අරගෙන දෙන්නම් බෝනික්කෝ රන්වන් පාටින් කොණ්ඩෙට කට්ටක් ගෙනල්ලා දෙන්නම් බෝනික්කෝ තරහ වෙන්න එපා දුක හිතෙනව මට ලස්සන මගේ සුදු බෝනික්කෝ සෙල්ලම් කරලා බඩගිනි වෙනකොට කෑම කවන්නම් බෝනික්කෝ පාසල යනකොට එක්කන් යන්නම් වෙනවද මගේ සුදු බෝනික්කෝ මන් ලොකු වෙනකන් ළඟින් ඉන්නවද තරහ නොවී මගේ බෝනික්කෝ හොඳම යාළුවෝ තරහ වෙන්නේ නෑ ගොඩක් ආදරෙයි බෝනික්කෝ එක පාටින් මුහුණේ ගාගෙන හැට වෙනවද මගේ බෝනික්කෝ ලස්සන ගවුමක් ඇදගෙන හනිකට කොහේ යන්නද මගේ බෝනික්කෝ පුංචි සපත්තුව ගැලපෙන්නේ නැතුවද හිනා නොවෙන්නේ බෝනික්කෝ හොඳම යාළුවට කියන්නේ නැතුවම ගමනක යන්නද බෝනික්කෝ වෙලා යන බෝනික්කා ගැන හරි ආදරෙන් කතා කරපු ඒ අක්කලා ටිකට මගේ හදපිරි ස්තුතිය. මීළඟට ලබුගස් තලාව දිමුතු පෙර පාසලේ පුංචි දූ දරුවන්ට අයබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියන්නේ මගේ අප්පච්චිගෙන්. එයා මට ගොඩක් ආදරේ අහන්නද. උදේම අප්පච්චි ආදික මේ පාසලට උදව් කරා. එයා මට රස කෑමක් දෙනවා. අප්පච්චි වඩාත් ආදරේ සම්සනවා. එයා ගොඩක් ලස්සනයි. එයා මසල්ලම් බඩුත් දෙනවා. අප්පච්චි වඩා ආදරේ සම්සනවා. අප්පච්චි මගේ විරේ එයා සත්‍යමත් උදිට තියෙන කෙනෙක්. අප්පච්චි මට ගොඩක් ආදරේ. එයා මට රස කැවිලි තරම් දෙනවා. ස්තුතියි දුවේ ඔයාටත් ඔයාගේ ආදරණීය අප්පච්චි ගැන අපිට කිව්වට මම නැවත වාරයක් මතක් කරනවා
ඌව FM YouTube නාලිකාව ඔස්සේ අපට මෙම වැඩසටහන නරඹන්න අවස්ථාව ලැබෙනවා. ආදරණීය අම්මේ තාත්තේ ඔබටයි මේ මතක් කිරීම ඌව ගුවන්විදුලි YouTube නාලිකාවට අපිත් එක්ක එකතු වෙන්න. මීළඟට සූදානම් වෙලා ඉන්නේ ගලඋඩ සඳරැස් පෙර පාසලේ පුංචි දූ දරුවන් ටික. මේගොල්ලෝ කියන්නේ ලොකු කතාවක්. පුංචි අපේ ලොකු වැඩ බලමුද? අපෙන් තමයි අහන්නේ. ඉතින් අපි ලෑස්ති පුංචි දුවේ පුතේ පුංචි ඕගොල්ලන්ගේ ලොකු වැඩ ටික බලන්න. ඉතින් ඕගොල්ලෝ සූදානම්ද එහෙනම්? හොඳයි. ඕගොල්ලන්ටයි මේ අවස්ථාව. පිටි කොට කොට පිටි කොට කොට පිටි හල හල පිටි හල හල පිටි කොට කොට පිටි කොට කොට පිටි හල හල පිටි හල හල උරුටු බරස් 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 මේ ඔක්කොම කුස්සියේ වැඩ ඉගෙන ගන්න ආසයි වෙනවා මේ ඔක්කොම කුස්සියේ වැඩ ඉගෙන ගන්න ආසයි වෙනවා දිය කිරි කිරි මිටි කිරි කිරි පොල් විකනවා දිය කිරි කිරි මිටි කිරි කිරි පොල් විකනවා උල්ල අරන් උඩ ගම දම හාල් පොලනවා උල්ල අරන් උඩ ගම දම හාල් පොලනවා නෑමිලියට හාල් දමා තාලයට කරකනවා අපේ අම්මත් කොහෙන් ඉගෙන ගත්තද මන්දා අපේ අම්මත් කොහෙන් ඉගෙන ගත්තද මන්දා බත් පැලියක් පෙන දමන්නේ දුමි කිට තාලයට වගේ දුමි කිට කිට දුමි කිට කිට බත් පැලියක් පෙන දමන්නේ දුමි කිට තාලයට වගේ දුමි කිට කිට දුමි කිට කිට කිරි හොන්දෙත් බුබුලු වෙන්නේ වෙයි පුද වැටෙනවා වගේ කිරි හොන්දෙත් බුබුලු වෙන්නේ වෙයි පුද වැටෙනවා වගේ ලිපගිනි දළු උඩට එන්නේ ගිනි දෙවියෝ වැඩියා වගේ ලිපගිනි දළු උඩට එන්නේ ගිනි දෙවියෝ වැඩියා වගේ ඒ උනාට පුංචි අපිට ලිප ළඟ හොඳ තැනක් නොවේ ලිප ළඟ හොඳ තැනක් නොවේ බොහොම ස්තුතියි පුංචි දූ දරුවන්ට ඒ රංගනය ඉදිරිපත් කළාට. කන්ද කැටියට ඓතිහාසික පසුබිමක් ගෙනෙන තැනක් තමයි කිව්ලි ගෙදර මොහොට්ටාල කියලා කියන්නේ. කන්ද කැටි අපි සියලු දෙනාගේම අදහන දෙවියන් ලෙසට කිව්ලි ගෙදර දෙවියන් අපි ඇදහිම් කරනවා. ඉතින් මේ තමයි දැන් වේදිකාව සරසන්න ඇවිල්ලා ඉන්නේ කිව්ලි ගෙදර මොහොට්ටාල පෙර පාසලේ කිව්ලි ගෙදර මොහොට්ටාල පෙර පාසලේ පුංචි දුවලා ටිකක්. මේගොල්ලෝ හදන්නේ අපි පුංචි කාලේ හදපු ලස්සන කෝම් පිට්ටුවක් හදන්න තමයි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ ඕගොල්ලන්ටයි මේ ආරාධනය කෝම් පිට්ටු හදන්න අපේ වේදිකාවේ. හොඳට පදමට සහල් පොලලා වැලිබතුයි අපි හදන්නේ
පදම ගන්නට වතුර දමලා කෝම්පිට්ටුයි හදන්නේ අපි කෝම්පිට්ටුයි හදන්නේ ඉදියෝ ඉදියෝ කෝම්පිට්ටු ඉදියෝ දැඩ බතර කන්නට මට කෝම්පිට්ටු ඉදියෝ 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 කෝම්පිට්ටු ඉදියෝ දැඩ බතර කන්නට මට කෝම්පිට්ටු ඉදියෝ මේ
හංගමයකින් යුතුව ලස්සන නර්තනාංගයක් ඉදිරිපත් කළ කිව්ලේ ගෙදර මොහොට්ටාල පෙර පාසලේ පුංචි දූ දරුවන්ට මගේ ගෞරවනීය ස්තුතිය. ග්‍රාමීය මට්ටමේ ඉන්න අපේ පුංචි දූ පුතුන්ගේ සහජ දක්ෂතා හඳුනාගෙන ඒ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලබා දෙන්න ඌව ප්‍රජා ගුවන් විදුලිය ක්‍රියාත්මක කරන මේ පුංචි තාරකා වැඩසටහන ඇත්තටම ආදර්ශමත් ප්‍රජා සේවාවක්. ඉතින් ඒ සේවය ඇගීමට බලාපොරොත්තුවෙන් ඉන්න අපේ තාත්තා කෙනෙක්ට තමයි මගේ මීළඟ ඇරයුම. මේ DS අනුබද්ධ පෙර පාසලේ දිලීප් කුමාර තාත්තට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවස පිළිබඳව වචන ස්වල්පයක් ඉදිරිපත් කරන්නට. සියලු දෙනාගේම අවසරයි. ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Tamanට අහිමි වුණු දේවල් Tamanගේ දරුවන්ට ලැබෙනකොට ඒ තරම් සතුටක් මේ ලෝකේ දෙමව්පියන්ට නැහැ. අපි අද ඒ සතුට හරි අපූර්වට භුක්ති විඳිනවා. කෝට්ටේ යුගයේ රණස්ගල්ලේ හාමුදුරුවෝ ලියපු ලෝකෝපකාරී කියන කෘතියේ තියෙනවා දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දනනම් වියතුන් සභා මැද ඊට ඉදිරිව සිල්ප දෙනු මැන කියලා. ඉතින් අපේ දරුවන්ට වියතුන් පිරුණු සභාවක් ඉදිරියේ ඒ දක්ෂතා පෙන්වන්න අද ඉඩ ප්‍රස්තාව හදලා දුන්නු. අපේ පෙර පාසලේ ගුරුතුමිය ඇතුළු මේ ප්‍රදේශයේ සියලුම පෙර පාසල්වල ගුරු මව්වරුන්ට සහ ඌව පළාතේ අනන්‍යතාවය, ඌව පළාතේ සංස්කෘතිය ලෝකෙට අරගෙන යන අපේ ශක්තියක් වුණු ඒ ඌව FM ගුවන්විදුලි නාලිකාවට අපේ හෘදයාංගම ස්තුතිය, ගෞරවය, ප්‍රණාමය සමස්ත පෙර පාසල් පද්ධතියේම දෙමව්පියන් වෙනුවෙන් මම මේ අවස්ථාවේදී පුද කර සිටිනවා, ප්‍රකාශ කර සිටිනවා. ඉතින් මේ දරුවන්ගේ මේ හැකියාවන් තව තවත් උපනම් වන්නට මේ සියලුම පෙර පාසල් වල ගුරු මව්වරුන්ට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඌව FM ගුවන්විදුලි නාලිකාවටත් තව තවත් চিරාත් කාලයක් ඌව පළාතේ අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාවය මුළු ලෝකේ පුරාම බෙදා හරින්නට ශක්තිය, ධෛර්ය, වාසනාව ඒ හැකියාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඌව ගුවන් විදුලිය වෙනුවෙන් ඒ වගේම මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරුන් වෙනුවෙන් අප වෙනුවෙන් ඒ වචන ස්වල්පය එකතු කළ දිලීප් ගුරු පියාණන්ට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මීළඟට සුරනිමල පෙළ පාසලේ දරුවෝ ටික ලෑස්ති වෙලා ඉන්නවා තවත් ලස්සන නර්තනාංගයකින් මේ මැදිරිය ආලෝකවත් කරන්නට. ඉතින් පුංචි දුවේ පුතේ ඔයගොල්ලන්ට මේ අවස්ථාව. B+.lk තන නිල්ල පෙනෙනවා වෙල්ලාය දිලෙනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා නිල්ල පෙනෙනවා වෙල්ලාය දිලෙනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා Kamburu, sin noru, kila tu kaya Allah inne mangariya saini, kila tu kaya Allah inne mangariya saini. B+.lk Attapal muttapal වැවෙන තුරු අල්ලාපල් කියමින් රවුමට දුවන්න මං හරි ආසයි කියමින් රවුමට දුවන්න මං හරි ආසයි කොපර පිපින්න සයිල මයිල පිපින්න කියමින් රවුමට දුවන්න මං හරි ආසයි කියමින් රවුමට දුවන්න
දුවන්න මං හරි ආසයි කන නිල්ල පෙනෙනවා වෙල්ලාය දිලෙනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා කන නිල්ල පෙනෙනවා වෙල්ලාය දිලෙනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා සෙල්ලම් කරන්න පුංචි ළමයි මෙතනට එනවා සෙල්ලම් කරන්න පුංචි සෙල්ලම් ලෝකයේ ගැන කතා කරන උල්පත සුරනිමල පෙරපාසලේ පුංචි දුවා දරුවන්ට අපගේ ස්තුතිය. මීළඟට මේ වේදිකාව අලංකාර කරන්නේ නැවතත් කියුලිගෙදර මොහොට්ටාල පෙරපාසලේ පුංචි පැංචොටිකා. හඳ පාන වගේ අම්මා ගැන ලස්සන ගීතයක් ගායනා කරන්න ඔවුන් අද ඌව ගුවන් විදුලි වේදිකාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් පුතේ ඕගොල්ලන්ට තමයි අපේ මේ අවස්ථාව ඕගොල්ලන්ගේ අනාගතය හැඩගස්ව ගන්න ඒ වගේම අනාගතය ආලෝකවත් කරගන්න මේ වේදිකාව භාවිතා කරන්න. සඳපාන වගේ මුහුණගේ හරි සිරියාවයි හිරි මූද වගේ සිනාසපිරි මුව මඩහාසයි ඉති මලක් වගේ ගුණ සුවඳින් ඇය සරුසාරයි මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි යට ඉරත් නොබයි සඳත් නොබයි ආදර අම්මේ කරුණා දයාව ඉගෙන ගත්තේ ඔබගේ නියම්මේ සමනල් තටුවක නැගී ඇවිත් හීනෙන් පිම්මේ ඔබේ සුවඳ අරන් මල් පෙතිවල ගානවා අම්මේ ඔබේ සුවඳ අරන් මල් පෙතිවල ගානවා අම්මේ සඳපාන වගේ මුහුණ ඇගේ හරි සිරියාවයි හිරි මූද වගේ සිනාසපිරි මුව මඩහාසයි ඉති මලක් වගේ ගුණ සුවඳින් ඇය සරුසාරයි මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි කියලා දුන්නා දුක සතුට බෙදා ගන්නා හැටි පෙන්නා දුන්නා මුල සුවඳ ඕලු මානෙල් මල් වලටත් දුන්නා මං මුලා නොවී ආයුතු මග කියලා දුන්නා සඳපාන වගේ මුහුණ ඇගේ හරි සිරියාවයි හිරි මූද වගේ සිනාසපිරි මුව මඩහාසයි පිපි මලක් වගේ ගුණ සුවඳින් ඇය සරුසාරයි මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි ආදරණීය අම්මා ගැන ඒ ලස්සන ගීතේ ගායනා කරේ කියුලිගෙදර මොහොට්ටාල පෙරපාසලේ පුංචි පැංචොටික. ඇත්තටම ආදරණීය අම්මා ගැන ඒ වගේ ලස්සනට ගායනා කරනකොට පුංචි කාලේ ඉඳන් Tamanට ලැබුණු දේ ගැන කතා කරනකොට අම්මලාගේ ඇස්වලට නම් කඳුලක් උනන්නම ඇති. ඉතින් මීළඟට වේදිකාව සරසන්න සූදානම් වෙලා ඉන්නේ බුද්ධම් කෝට්ට සෙත්සිරි පෙරපාසලේ පුංචි දුවලා සහ පුතාලා ටික දෙනා. ඉතින් වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරන්නට
අපි වේදිකාව ඔවුන්ට බාර කරනවා. එසේනම් මේ ඇරයුම බුද්ධංකෝට සෙත්සිරි පෙර පාසලේ පුංචි දුවදරුවන්ට ඔවුන්ගේ අනාගතය හදන්න ඔබත් පුතේ මේ වේදිකාව තෝතැන්නක් කරගන්න කියලා ගෞරවයෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම නැවත වාරයක් මම මතක් කරනවා. FM YouTube නාලිකාව ඔස්සේ අපිට මේ වැඩසටහන අපේ අම්මලා තාත්තලාට මේ වැඩසටහන නරඹන්න පුළුවන්. ඒ ගැනත් සිහිපත් කිරීමක් කරමින් අපි අවස්ථාව ලැබලා දෙමු සෙත්සිරි පෙර පාසලේ පුංචි දූ පුතුන්ට. ආයන්නේ මගේ මුල් ලකුරයි කියන්නේ අම්මා ආයන්නේ ආදරයයි කියා දුන්නේ අම්මා ආයන්නේ සපව පවස ඇස පෑදු අම්මා ඇතෙන් ගංගත වනනා දේව දුවයි අම්මා ඇතෙන් ගංගත වනනා දේව දුවයි අම්මා ඊට පස්සේ ඔන්න ඔහොම වේදිකාවෙන් බැහැලා ගියා අපේ පුංචි පැටවු ටික. ඉතින් මේ වගේ ලස්සන නර්තනාංගයක් වේදිකාවට අරගෙන එන්න අපේ ගුරුවරියන්, ගුරු මාතාවන් සෑහෙන වෙහසක් දරනවා. ඉතින් මේ වගේ දක්ෂතා ඉදිරිපත් කරන්න මේ වේදිකාවට මේ දක්ෂතා තනන්නට ගුරුවරිය කොයිතරම් වෙහෙස වෙනවද? එහෙනම් ඒ ගුරුවරිය කොයිතරම් දක්ෂ කෙනෙක් විය යුතුද? එහෙනම් අපි දරුවන්ගේ අංගයන් එක්කම ඊළඟට බලමුද අපේ ආදරණීය ගුරුතුමියගේ අංගකුත්. එහෙනම් මම මේ ගෞරවයෙන් ආරාධනා කරන්නේ විජය සදහම් සෙවණේ ප්‍රධාන ආචාර්යතුමියට ලස්සන ගීතයකින් අපේ වේදිකාව පිනවන්නට. සිතේ පුංචි සිනාවෙල් ලිපනෙල්ලි රන්තුගේ සීහාද වෙලා ආමල්
සිතේ පුංචි සිනාවිල්ලි පනෙල්ලේ රන්තුගේ සීහාද වෙලා මල් හසරෙල්ලේ පුංචි දේට කතා වෙලා රණ්ඩු වෙලා වෛර වෙතන් කතා නොමැති ගෙවල් තුනක දූල පුතාලා අම්මලාට හොරින් ඇවිත් සිනිය සිතින් යාළු වෙලා පුංචි පැටව් එක පවුලකි වෙල්ලි පනෙල්ලේ පුංචි සිතේ පුංචි සිනාවෙල්ලි පනෙල්ලේ රන්තුගේ සීහාද වෙලා මල් හසරෙල්ලේ දෙමාපියන් කතා නැතිව වෛර උනත් මේ වාගේ වස විසනේ මුඩිය කුසල පොඩි ඉතින් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඬ ගාලා ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ පුංචි සිතේ පුංචි සිනාවිල්ලි පනෙල්ලේ රන්තුගේ සීහාද වෙලා මල් හසරෙල්ලේ පුංචි සිතේ පුංචි සිනාවිල්ලි පනෙල්ලේ රන්තුගේ සීහාද වෙලා මල් හසරෙල්ලේ අපේ ගුරු සංගමයට ඉන්න අපේ ගීත කෝකිලාව. ඉතින් බොහොම ස්තුතියි හැවන්දාන විජයපුර පාසලේ ප්‍රධාන ආචාර්යතුමියට නිලන්ති ටීෂට මේ වේදිකාව ලස්සනට හැඩවැඩ කළාට. මීළඟට වේදිකාවට ඇවිල්ලා ඉන්නවා කඳපොත්තාව සිරිසංගපුව පෙර පාසලේ පුංචි දුවල පුතාලා ටික. මේගොල්ලෝ කතා කරන්නේ ඉතාම අභිමානයෙන් ඒගොල්ලන්ගේ රට ගැන. ඉතින් පුතේ ඕගොල්ලන්ටයි මේ අවස්ථාව ඉදිරිපත් කරන්න ඕගොල්ලන්ගේ අංගය. රට
ලොවට කියමි මම මගේ සිරිලක ගැන ලොවට කියමි මම පුරපුරයක් වැස්තුවේ පිළි නැත මේ රට මගේ රටමයි පැදුම් රට හැදෙන වැඩෙන මගේම මව් රට මේ රට මගේ රටමයි පැදුණු රට හැදෙන වැඩෙන රට මගේම මව් රට මගේ රට ගැන ලස්සන අභිමානවත් ගීතයක් ගායනා කරපු සිරිසංගපෝ පෙරපාසලේ පුංචි පැටවුන්ට මගේ ස්තුතිය. පුංචි පැලයකට වතුර ටිකක් පොහොර ටිකක් වැටුනහම ඒ පැලේ සරුවට වැඩෙනවා වගේම අපේ පුංචි පැටවුන්ගේ හිතේ තියෙන ඇඟේ තියෙන පුංචි දක්ෂතාවයන්ට අගය කිරීමක් වේදිකාවෙන් ලැබුණහම ඔවුන්ගේ මුළු අනාගතය මේලිය වෙනවා. එසේනම් අපි මීළඟට ආරාධනා කරමු ಭಾರತೀ පෙරපාසලේ පුංචි දූ දරුවන්ට ඔවුන්ගේ නර්තනාංගී ඉදිරිපත් කරන ලෙස. ඒ ලස්සන නර්තනාංගයේ ඉදිරිපත් කළ ಭಾರತೀ පෙරපාසලේ පුංචි දරුවන්ට මගේ ගෞරවනීය ස්තුතිය. හෙටලෝ දිනන පුංචි තාරකාවන්ට තමන්ගේ හඬින් මුළු ලෝකයම අමතන්න මේ හදලා දෙන සොඳුරු නවාතැන ඇත්තටම අපේ දරුවන්ගේ අනාගතයට කරන මහ ගෝආයෝජනයක්. නැවත නැවත වාරයක් මම ස්තුතිවන්ත වෙන්නේ ඌව ප්‍රජා ගුවන් විදුලියට අපේ දරුවන්ට ලබලා දෙන මේ අවස්ථාවට. ඉතින් මීළඟට පුරුදු පෙරපාසලේ පුංචි පුතෙක් ලෑස්ති වෙලා ඉන්නවා ඉංග්‍රීසි බසින් ගීතයක් ගායනා කරන්න. එහෙනම් පුතේ ඔයාටයි මේ ආරාධනය මේ වේදිකාවේ ඔබේ අංගයේ ඉදිරිපත් කරන්නට.
නැවත වාරයක් වේදිකාව විවර වන්නේ පුබුදු පෙර පාසලේ පූජ්‍ය දුවදරුවන්ට. මුතු පිණි කැටර පුරාම කඩ වැටෙනකම් මලක් ළඟට වෙලා එනම් සමනලයක් නම් පාන්දරින් මල් සුවඳක් පාලිනකම් අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටියම අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටියම කොක්කාමිගේ කුරුමානෝ මගරින ඇටිදෙනගෙන කපඩ ළඟ ඇලේ නටන තිත්ත පැටිය මං කොක්කාමිගේ කුරුමානෝ මගරින ඇටිදෙනගෙන කපඩ ළඟ ඇලේ නටන තිත්ත පැටිය මං පුංචි මොලෙන් උඟක් දුරට හිතන බබෙක් මං පුංචි මොලෙන් උඟක් දුරට හිතන බබෙක් මං මුතු පිණි කැටර පුරාම කඩ වැටෙනකම් මලක් ළඟට වෙලා ඉඳන් සමනලයක්කම් පාන්දරින් මල් සුවඳක් පාලිනකම් අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටිය මං අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටිය මං ඉබ්බා එක්කොට්ටු තියලා කාලය ගත වෙනකන් ඉඳ නින්ද ගිහින් පරාද වුණේ ආ පැටියා නම් ඉබ්බා එක්කොට්ටු තියලා කාලය ගත වෙනකන් ඉඳ නින්ද ගිහින් පරාද වුණේ ආ පැටියා නම් කම්මැලිකම් පරාද කළ හොඳ ළමෙක් මං කම්මැලිකම් පරාද කළ හොඳ ළමෙක් මං මුතු පිණි කැටර පුරාම කඩ වැටෙනකම් මලක් ළඟට වෙලා එනම් සමනලයක් නම් පාන්දරින් මල් සුවඳක් පාලිනකම් අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටිය මං අවදි වෙලා බලා ඉන්න කුරුළු පැටිය මං පුබුදු පෙර පාසලේ පුංචි දුවටයි පුතාටයි මම බොහොම ස්තුතිවන්ත වෙනවා අද වේදිකාව හැඩවැඩ කළාට. අපි හැමෝම දන්න කලබගෑනියක් තමයි නැන්දම්මා ලේලි සටන. මේක ඉතින් ඉතා අතීතයේ ඉඳලම නෙන්නේ. ඉතින් ඔන්න අපේ ළමා මිතුරු පෙර පාසලේ පුංචි දුවල දෙන්නෙක් ලෑස්ති වෙලා ඉන්නවා මේ ගැන කතා කරන්නට. ඉතින් මේ වේදිකාව ඔවුන්ටයි ඉඩ හසුරුවෙන් වන්නේ නැන්දම්මා ලේලි කතාවට. Nikamin pale liye beda kara pan
කියාපන් එන්නේ වැඩක් කියාපන් පැනලා ඇත ඒක කොටාපන් එළිය ඒක කොටාපන් වීඩිංගා පැනලා ඇත ඒක කොටාපන් එළිය ඒක කොටාපන් මෙහෙම කොටන්නද නැන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් මෙහෙම කොටන්නද නැන්නේ හරිද බලාපන් ඔහොම නෙවෙයි ගොන්ලෙලිය මෙහෙම කොටාපන් එළිය මෙහෙම කොටාපන් ඔහොම නෙවෙයි ගොන්ලෙලිය මෙහෙම කොටාපන් එළිය මෙහෙම කොටාපන් හරිද බලාපන් එන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් හරිද බලාපන් එන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් මේ කෙටුවා ඇතිලෙලිය ඒක බලාපන් එළිය ඒක බලාපන් මේ කෙටුවා ඇතිලෙලිය ඒක බලාපන් එළිය ඒක බලාපන් මෙහෙම පොලන්නද නැන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් මෙහෙම පොලන්නද නැන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් ඔහොම නොවෙයි බොලලෙලිය මෙහෙම පොලාපන් එළිය මෙහෙම පොලාපන් ඔහොම නොවෙයි බොලලෙලිය මෙහෙම පොලාපන් එළිය මෙහෙම පොලාපන් ලා 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 හරිද බලාපන් එන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් හරිද බලාපන් එන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් වී පෙළුවා ඇතිලෙලිය ටිකක් නටපන් ලෙලිය ටිකක් නටපන් වී පෙළුවා ඇතිලෙලිය ටිකක් නටපන් ලෙලිය ටිකක් නටපන් මෙහෙම නටන්නද නැන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් මෙහෙම නටන්නද නැන්නේ හරිද බලාපන් එන්නේ හරිද බලාපන් ඔහොම නොවෙයි බොලලෙලිය මෙහෙම නටපන් එළිය මෙහෙම නටපන් ඔහොම නොවෙයි බොලලෙලිය මෙහෙම නටපන් එළිය මෙහෙම නටපන් ජි කුඳ කුඳ තා takiට ji kuda kuda ta ji kuda kuda ta takiට ji kuda kuda ta ji kuda kuda ta takiට ji kuda kuda ta ji kuda kuda ta takiට ji kuda kuda ta ji kuda kuda ta takiට ji kuda kuda ta අපේ වේදිකාව තුල නම් නැන්දම්ම ලේලි සටන අවසන් වුණා. හැබැයි ඉතින් ඒ නැන්දම්මට නම් කොච්චර හොඳට කරත් මදි වගේ නේද? ඉතින් ඒ ලස්සන නර්තනාංගී ඉදිරිපත් කරපු ළමා මිතුරු පෙරපාසලේ දුවල දෙන්නට මගේ ගෞරවනීය ස්තුතිය. ගම්මානේ අස්සක් මුල්ලක් නෑර සැඟ වෙලා තියෙන
අපේ පුංචි පැටවුන්ගේ අපූර්ව දක්ෂතාවලට පණ දෙන්න, ඔවුන්ගේ පුංචි සිහිනවලට වේදිකාවක් හදලා දෙන්න ඌව ගුවන් විදුලිය ගත්ත මේ පියවර ඊටාම අගය කළ යුතුයි. එසේනම් ඒ ගැන පුංචි අදහසක් දක්වන්න අපේ බුද්ධංකොට්ට සෙත්සිරි පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය සූදානම් වෙලා ඉන්නවා. ඔබ සියලු දෙනා වෙනුවෙන් එතුමියට ඒ අවස්ථාව ලැබලා දෙනවා. සුබ උදෑසනක් වේවා, සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පන්සලේ වැඩ සිටින අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඌව ප්‍රජා ගොන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂකතුමා මෙතන නොහිටියත් එතුමාගේ ඇතුළු පැමිණ සිටින කාර්ය මණ්ඩල සියලු දෙනාගේම අවසරයි. කන්ද කැටිය ඩිවිෂන් එකේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියෝජනය කරන ඒ සම්බන්ධව කටයුතු කරන අපේ ගුරු මෑණිවරුන්ගෙන් සහ අදායබර දෙමාපියන්ගෙන් දරුවන්ගෙන් අවසර පතනවා. මේ අපි මේ අද උදෑසන මේ ආරම්භ කරපු වැඩසටහන මේ ඊ타ත්ම සුවිශේෂී වැඩසටහනක්. පුංචි කාලේ ඉඳන්ම අපිට ගුවන් විදුලි නැත්තම් මාධ්‍ය ශාස්ත්‍රයට යන්න රුකුලක් වෙන වැඩසටහනක් කියන්න මම කැමතියි. ඉතින් ඒ වගේ අපි තුන්වෙනි වරටත් මේ සංවිධානය කරන පුංචි තාරකා නැමැති ඒ නමින් සංවිධානය වෙන අපේ දරුවන්ගේ දස්කම් විස්කම් ඉදිරියට ගෙන යන්න සූදානම් කරන වැඩසටහනක් විදියට තමයි අපි මුලින්ම දකින්නේ. අපි මේ යන්නේ තුන්වෙනි වැඩසටහන. අපි මීටත් පෙර ගියේ ඌව ප්‍රජාගෘහ සංස්ථාවේ කාර්යාලයට නැත්නම් ඒ මධ්‍යස්ථානයට. ඉතින් මේ අපට සුවිශේෂී අවස්ථාවක් මෙතුමාලා ලැබලා දුන්නා කොට්ටාසේම මේ වැඩසටහන කරන්නට සුදුසු තැනක් තෝරගන්න කියලා. ඒ වගේම අපි සියලු දෙනා මේ එක රාශිය මේ වැඩසටහන අපි මේ බුද්ධංකොට්ට සෙස්සිරි මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ මේ අද සූදානම් කරගත්තා. මේ කාර්ය මණ්ඩලයේ පැමුණා, දෙමාපියොත් පැමුණුණා. මේ දරුවන්ගේ මේ මාධ්‍ය කෙරෙහි පුංචි වයසෙන්ම හදන මේ අපේ වැඩසටහන පුංචි තාරකා දස්කම් විස්කම් අපිට මේ මාධ්‍ය තුලින් දකින්නට බලන්නට බලන්න මේ සූදානම් කරන මේ වැඩසටහන ඊ타ත්ම සුවිශේෂී වැඩසටහනක්. ඒ සියලු දෙනාට මේ ස්තුති කරන්නත් ඕන. අපේ මිස් සියලු දෙනාටම මේ වැඩසටහන අද අපට සංවිධානය කරන්න තුන්වෙනි වරට සංවිධානය කර ඉදිරියටත් මේ වගේම සුවිශේෂී වැඩසටහනක් බවට පත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නටත් අපේ මිස්ටත් අපේ කාර්ය මණ්ඩලයටත් අපේ ගුරුවරුන්ටත් දරුවන්ටත් මේ අවස්ථාව ඉදිරියටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක් වේවා සියලු දෙනාට. අවස්ථාව ලබාගත් අපේ බුද්ධංකොට්ට පෙර පාසලේ ප්‍රධාන ආචාර්යතුමියට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඊළඟට වේදිකාවේ අවස්ථාව උදා කරගන්නේ දික්කුඹුර සමගි පෙර පාසලේ පුංචි දුවා දරුවන් පිරිස. ඉතින් ඔවුන්ද මේ වේදිකාවට ඇවිල්ලා ඔවුන්ගේ දක්ෂතා ලොවටම පෙන්වන්න අද දවස ඔවුන්ගේ තෝතැන්න කරගන්නවා. එසේනම් අපේ මේ ගෞරවනීය ආරාධනය දික්කුඹුර පෙර පාසලේ දික්කුඹුර සමගි පෙර පාසලේ පුංචි දුවලා පුතාලා ඕනි. එසේනම් දැන් වේදිකාව ඉතිහාසෙ වෙන් කරලා දෙමු අපේ පුංචි දුවා දරුවන්ට දික්කුඹුර පෙර පාසලේ පුංචි දුවා දරුවන්ට. Raumat
සැරෙක් යමින් නිවාඩුවට ගියේ පුංචි රත්ති පැටිය පිටේ රවුමක් ගිවිලි මෙදා සැරෙක් යමින් නිවාඩුවට ගියේ පුංචි රත්ති පැටිය පිටේ රවුමක් ගිවිලි හිටි හැටිම මාව මඩට ඇදන් වැටුණ අනේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ ලැලි 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 නානේ රවුමට 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 කැරකෙන තාලි නිවාඩු නිදා සෙල්ලම් වාරේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියබරියේ පීන පීන ආවානේ මුලේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියබරියේ පීන පීන ආවානේ මුලේ දුවන් ගිහින් මං එල්ලුනේ පොඩි මාමගේ කරේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ ලැලි 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 නානේ රවුමට 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 කරකින කාලේ නිවාඩු නිදා සෙල්ලම් වාරේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ නිවාඩුවට ගමේ ගිය දික්කුඹර සමගි පෙර පාසලේ පුංචි දූතරුවන්ට වෙච්ච හරිම වැඩ ටිකක් ගැන තමයි ඒගොල්ලෝ ඒ කිව්වේ. ඉතින් ආසයි ඒ වගේ නිවාඩු කාලයක් ගත කරන්න තියෙනවා නම් අපේ පුංචි කාලේ අපිට ලැබුණා ඒ වගේ ලස්සන නිවාඩුවක්. ඇලේ දොලේ පැනලා වෙලේ දුවලා ලස්සනට ගත කරන්න තිබුණු ලස්සන නිවාඩුවක් තිබුණා. හැබැයි කනගාටුවකට දැන් පුංචි දරුවන්ට නම් ඒ වගේ අවස්ථා ලැබෙනවා ගොඩක් අඩුයි. ඉතින් දික්කුඹර පෙරපාසලේ පුංචි දූ පුතුන්ට නැවත වාරයක් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අද වේදිකාව හැඩ කළාට. දරු නැලවිලි ගී අහන්න අපි හැමෝම ආසයිනේ. පුංචි කාලෙත් ගොඩක් ආස කළා. හැබැයි තාමත් ආසයි. දරු නැලවිලි ගී අහන්න වගේම දරු නැලවිලි ගී කියන්න අපි හරි ආසයි. ඉතින් මුඩගමුව දිමුතු පෙරපාසලේ පුංචි දුවල පුතාලා අද මේ වේදිකාවට ඇවිල්ලා ඉන්නේ ලස්සන දරු නැලවිලි ගීයක් අපිට අරගෙන එන්න. එහෙනම් අපි වේදිකාව විවර කරලා දෙමු පුංචි දුවලට පුතාලට ඒ දරු නැලවිලි ගීය කියන්නට. දොයිය දොයි බාබා බයිය බයි බාබා දොයිය දොයි බාබා බයිය බයි බාබා පුතුගේ අම්මා මං තාත්තයි විදන් නාඩනෙලවි නිදාගන්න රත්තරන් පුතේ නාඩනෙලවි නිදාගන්න රත්තරන් පුතේ දොයිය දොයි බාබා බයිය බයි බාබා දොයිය දොයි බාබා බයිය බයි බාබා හඳ හාමිරන් එබි බලයි දැන් මගේ පුතා නිදාගන්න අම්මා ළඟ ඉඳන්
මගේ පුතා නිදාගන්න අම්මා ළඟ ඉඳන් දොයි 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 පුතේ බයි 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 පුතේ දොයි 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 පුතේ බයි 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 පුතේ සමනලයා නිඳී රෝස මාලත් නිඳී අම්මට වද නොදී මගේ පුතා නිඳී පුතුට මගේ බුදු සරණයි පුතුට මගේ දම් සරණයි පුතුට මගේ සංඝ සරණයි පුතුට මගේ තුන් සරණයි පුතුට මගේ තුන් සරණයි පුතුට මගේ තුන් සරණයි. දරු නැලවිලි ගීයකින් වේදිකාව හැඩ වැඩ කළ මුඩගමුව පෙරපාසලේ ඒ ගුරුතුමියටත් පුංචි දරුවෝ සියලුම දෙනාටත් මගේ ගෞරවනීය ස්තුතිය. ළමා කාලය කියන්නේ මනුෂ්‍ය ජීවිතයකට පදනම සකස් වන වටිනාම කාල පරිච්ඡේදයක්. ඒ මුල් ළමාවිය සංවර්ධන අවධියේදී දරුවෙකුට ලැබෙන මෙන්න මේ වගේ අත්දැකීම් ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂ වර්ධනයට කොපමණ ශක්තියක් වෙනවද කියන එක වචනයෙන් විස්තර කරන්න බෑ. ඔබට තේරෙනවා ඇති මේ දරුවෝ පෙර පාසල තුල කොහොමද රඟ දැක්ුවේ? මේ වගේ වේදිකාවකට ආවම ඔවුන්ගේ හැඟීම් කොහොමද වෙනස් වුනේ? අපි ඒ නිසයි මේ වගේ වේදිකාවල දිගින් දිගටම මේ වගේ වැඩසටහන් තියලා ඔවුන්ගේ අනාගතයේ හැඩවැඩ කරන්න උත්සාහ කරන්නේ. එසේනම් මීළඟට ඒගොල්ලන්ට ඉඩක් දෙන්න කියලා සුදු අරලිය මල ගැන ලස්සන ගීතයක් ගායනා කරන්න සූදානම් වෙලා ඉන්නවා ලුම්බිනි පෙරපාසලේ පුංචි දූ දරුවන්. ඔවුන්ටයි මගේ මේ ආරාධනය ඔවුන්ගේ ගීතය ගායනා කරන ලෙසට.
සිරිත් විරිත් කියලා දෙන්න පුංචි කාලේ ඉඳලම අපේ පෙරපාසල් ගුරුවරු ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒ ලස්සන සිරිත් විරිත් වලට ඉඩහසර වෙන් කරගත් ඒ පෙරපාසලේ දරුවන්ට මාගේ ගෞරවනීය ස්තුතිය. මීළඟට නැවතත් ලුම්බිනි පෙරපාසලේ පුංචි දුව දරුවන් කීප දෙනෙක් සූදානම්ෙන් ඉන්නවා ඉංග්‍රීසි ගීතයක් ගායනා කරන්නට. ඔවුන්ටයි මේ වේදිකාව. Your hands. Clap, clap, clap your hands. Stomp, stomp, stomp your feet. Stomp, stomp, stomp your feet. Swing, swing, swing your arms. Swing, swing, swing your arms. Dance everybody and sing with me. Dance everybody and sing with me. La la la, I'm so happy. Oh so happy. Sing with me. La la la, I'm so happy. Oh so happy. Sing with me. Jump, jump, jump around. Jump, jump, jump around. Touch the sky and touch the ground. Touch the sky and touch the ground. Shake, shake, shake your hips. Shake, shake, shake your hips. I know a song and it goes like this. I know a song and it goes like this. La la la, I'm so happy. Oh so happy. Sing with me. La la la, I'm so happy. Oh so happy. Sing with me. Clap, clap, clap your hands. Stomp, stomp, stomp your feet. Swing, swing, swing your arms. Dance everybody and sing with me. Jump, jump, jump around. Touch the sky and touch the ground. Shake, shake, shake your hips. I know a song and it goes like this. La la la, I'm so happy. Oh so happy. Sing with me. La la la, I'm so happy. Oh so happy. Sing with me. La la la, I'm so happy. Oh so happy. ඔගොල්ලන්ගේ නර්තනාංගය දැකලා අපිත් ගොඩක් හැපි. ඉතින් ගොඩක් ස්තුතියි ලුම්බිනි පෙරපාසලේ පුංචි දුවා දරුවන්ට. අහසින් තරු කඩාගෙන ඇවිත් පොළොවේ තියන්න බැරි වුණාට අපේ මේ ඇසිරියෙන් පිරි කොඩා වේදිකාව එකලු කරන්නට පුළුවන් අපූර්ව තාරකාවෝ රැසක් තමයි අද වතාවෙන් වතාව මේ වේදිකාවට ගොඩනගින්නේ. එහෙනම් අපි මේ ආරාධනය කරන්නේ අපේ දේශීය නර්තනාංගයකට. එසේනම් රබන් පද කියන්න අපි ආරාධනා කරමු බදුලෝය පිපෙන කැකුළු පෙරපාසලේ පුංචි දුවල පුතාලට රබන් පදයකින් අපේ වේදිකාව හැඩ කරන්නට. Nama koi gaeng ngatila konne kadila guleng aradoi rang rambutang gastekai pari kukulam passenai unge kare bottamai palannari lassana sandung kele mama anukuta yawainawa ekadilawek badawada pinunga
තකදොම් පිනුවානවා පේර මලයි මල්වමයි දුන්ත තකිතතා දුන්ත තකිත දුන්ත තකිත දුන්ත තකිතතා ගලේ මම යව පැනෙනවා එක්කිල්ල බඩවැදගෙන පිනුවානවා තකදොම් පිනුවානවා අතපෙත්තක්කා බිම්පල ගත්තත් වටක්කා උඩ පලගත්තා බිම්පල ගත්තක් පුංචි ගෙඩි වටක්කා පේර මලයි මල්වටමයි දුම්ක තකතතා දුම්ක තකිත දුම්ක තකිත දුම්ක තකතතා තුනයි තිත්තක කිලි දෙකයි දෙක තුනට තිත්තක කිලි දෙකට කපා වගෙඩි තුනයි තිත්තක කිලි දෙකයි දෙක තුන් වගෙඩි තුනට කපන් තිත්තක කිලි දෙකට කපන් එසේනම් බොහොම ස්තුතියි දුවේ පුතේ රබන් පද ටික අද අපේ වේදිකාවට අරගෙන ආවට. හෙටලොව දිනන පුංචි තාරකාවන්ට තමන්ගෙම හඬින් මුළු ලෝකෙම අමතන්නට මේ හදලා දුන්න සොඳුරු නවාතැන ඇත්තටම අපේ දරුවන්ගේ අනාගතයට මහඟු ආයෝජනයක් වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය අපේ රටට හඳුන්වා දීමත් එක්කම මේක පෙරපාසල් සියලුම පෙරපාසල් වලට මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන පෙරපාසල් සංකල්පය තුලින් අපේ පෙරපාසල් වලට ඇතුළු වුණ යහගුණ අතර කසල කළමනාකරණද එක් අංගයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මේ කසල නිසි ලෙස බැහැර කරන්නේ කොහොමද කියන වැඩසටහන අද වේදිකාවට අරගෙන ඇවිල්ලා රටේම ඉන්න පුංචි දරුවන්ට මේ ගැන කියලා දෙන්න උත්සාහ කරන අපේ මිහිඳු පෙරපාසලේ පුංචි දුවා දරුවන්ට තමයි මීළඟට වේදිකාව විවර කරන්න සූදානම් වෙන්නේ. එසේනම් අපි සූදානම් පුතේ. ඕගොල්ලොත් සූදානම්ද ඕගොල්ලන්ගේ පාඩම රටටම කියලා දෙන්න. ගොඩක් ලස්සන අදහසක්
අපිට කියලා දුන්න අපේ මිහිඳු පෙරපාසලේ පුංචි දුවල පුතාලට ඇත්තෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අද දවස ඔවුන්ගේ හඬින් අපට කියනකොට තමයි අපිට ඒ ගැන ලොකුවට දැනෙන්නේ. එසේනම් මීළඟට සූදානම් වෙලා ඉන්නේ මේ වේදිකාව හැඩවැඩ කරන්න බදුලෝය සමගි පෙරපාසලේ පුංචි කුකුල් පැටවු ටිකක්. අපි බලමුද ඒ ලස්සන නර්තන අංගයක්. මංගාවේ විතරෙන් 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 මංගාවේ විතරෙන් ලෝකෙ දකින්න මංගාවේ විතරෙන් 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 මංගාවේ විතරෙන් ලෝකෙ දකින්න මට ලැබුණා පණු පැටියෙක් පණු පැටියෙක් පණු පැටියෙක් මට ලැබුණා පණු පැටියෙක් කොට කොට ඉන්න මට ලැබුණා පණු පැටියෙක් පණු පැටියෙක් පණු පැටියෙක් මට ලැබුණා පණු පැටියෙක් කොට කොට ඉන්න මං යනවා ඇවිදින්නට 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 මං යනවා ඇවිදින්නට ලෝකෙ බලන්න මං යනවා ඇවිදින්නට 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 මං යනවා ඇවිදින්නට ලෝකෙ බලන්න මං යනවා පීනන්නට 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 මං යනවා පීනන්නට වතුරට බැහැලා මං යනවා පීනන්නට 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 මං යනවා පීනන්නට වතුරට බැහැලා අනේ මාව බේරගන්න 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 අනේ මාව බේරගන්න ගිලෙන්න යනවා අනේ මාව බේරගන්න 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 අනේ මාව බේරගන්න ගිලෙන්න යනවා දේවල් නොකර ඉන්න නොකර ඉන්න නොකර ඉන්න බැරි දේවල් නොකර ඉන්න ඔය හොඳ පාඩම් බැරි දේවල් නොකර ඉන්න නොකර ඉන්න නොකර ඉන්න බැරි දේවල් නොකර ඉන්න ඔය හොඳ පාඩම් බැරි දේවල් නොකර ඉන්න පාඩමක් ඔගන්නපු අපේ කුකුල් පැටවුන්ට මගේ ගෞරවනීය ස්තුතිය. මීළඟට ලබුගස්තලාව පෙරපාසලේ පුංචි දුවෙක් ලෑස්ති වෙලා ඉන්නවා එයාගේ ලස්සන ගීතයක් ගයන්නට. එසේනම් මේ ආරාධනය පුංචි දුවට ඒ ගීතය ගායනා කරන්නට.
ඒ කුරුළු පැටියටත් අපේ ස්තුතිය පුද කරන ගමන් අප අද දවසේ අපේ අවසාන අංගය ලෙස සමගි පෙර පාසලට නැවත වාරයක් අපි ආරාධනා කරනවා අපේ යහගුණ ගැන අපි ගන්න ඕන ආහාර ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් විදියට අපිට මේ කියා දෙන පාඩම ගැන අද වේදිකාවේ දිගහරින්නට. එහෙනම් මේ ගෞරවනීය ආරාධනය සමගි පෙර පාසලේ පුංචි දුවදරුවන්ට අපේ අම්මත් කියනවා සුබෝදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම පුංචි තාරකා අකුරට පෙර නුව ගුවන් විදුලි ළමා වැඩසටහන තුලින් ඔබ හමු වුණ අපි සමගි පෙර පාසලේ පුංචි යාළුවෝ අපි උදේම සින්දුවක් කියමුද? එහෙනම් කියමු බලන්න. කොලේල වරුතුළු කන්නේ පාට කරපු බීම ජාතිය පා කියන්නේ සීනි කෑම නම් ටික අඩු කරගන්නේ බුකුම් දිනේ දිනම නිරෝගී වන්නේ. යාළුවේ ඔයාලා මේ මොනගෙන්ද මේ සින්දුවේ කිව්වේ? අපි නිරෝගී වෙන්න පළතුරු එළවල් ගොඩාක් කන්න පෙරේත කෑම බීම අඩු කරන්න ඕනේ. ඔව් අනේ අපේ අම්මා කියනවා මං කෑම කනකොට එළවලු පළ වර්ග ගොඩාක් කන්න. තව පළතුරුත් කන්න. ඒ විතරද යාළුවේ හොඳට වතුරත් බොනවා. අපේ අම්මා කියනවා ඒ නිසා එළවලු පාතුරු කෑවාම කොණ්ඩේ දික් වෙනවා අපි ලස්සන වෙනවා ශක්තිමත් වෙනවා අපේ ශක්තිමත් වෙනවා ඒ නිසා මං එළවලු පාතුරු ගොඩාක් කනවා මමත් එහෙමයි අපි චොකලට් කන්නේමනේ අපේ තාත්තා අවසරකට මොනවද ගේන්නේ මම කියනවා පාතුරු ගෑන්න කියලා යාළුවනේ මාත් හොඳයි නේද ඔව් පැණි රස කෑම අඩු කරත් හොඳයි. මම අඩු කරන්නම්කෝ. යාළුවෝ අපේ ටීචර් කියදීපු සින්දු යාළුවන්ට අතහරින මේ සින්දු කියමුද? හසන්ට. එළවලු නම් කන්න ඕන අම්මා කියනවා. පළතුරු නම් කන්න ඕන තාත්තා කියනවා. කොළ ජාතිත් කන්න ඕන අයියා කියනවා. මේ ඔක්කොම ඇඟට ගුණයි ටීචර් කියනවා. මේ ඔක්කොම ඇඟට ගුණයි ටීචර් කියනවා. අපි බලන් ඉන්න අහන් ඉන්න යාළුවන් කියන්න තියෙන්නේ
පාසදාරී ආහාරක පුරුදු වෙමු කියලා. ආයෙත් දල ගිල්ලෙන් නම් යාළුවනේ පරිස්සමෙන් ඉන්න. මෙතෙක් කළා ඔයාලා කිව්ව අපි බදුළු ඔය ළමිදි බෙර පස්සේ පුංචි යාළුවෝ. අපිට හොඳ පාඩමක් ඉගෙනවෝ ඒ බදුලුවේ පෙරපාසලේ පුංචි දරුවන්ට නැවත වාරයක් මගේ ස්තුතිය. වැඩසටහන නිමා කරන්න හදද්දී මෙන්න තවත් කණ්ඩායමක් කියනවා ඒගොල්ලන්ටත් ඉඩක් දෙන්නලු. එහෙනම් අපි සූදානම් පුංචි වෙලාවක් ඒගොල්ලන්ටත් ඉඩක් දෙන්න. සමගි දික්කුඹුර පෙරපාසලේ පුංචි දැරියන්ටයි මගේ මේ ආරාධනය වේදිකාවට එන ලෙසට. අකුරට පෙර ගුවන් විදුලි වැඩසටහන පුංචි තාරකා 97.6 රුවනින් මගේ පොඩි යාළුවෝ නිල මුද ඕලු අනේ මගේ සුදු අම්මේ මම තාමත් පොඩි ළමයෙක් අනේ මගේ සුදු අම්මේ මම තාමත් පොඩි ළමයෙක් ලොකු නාම මම ලොක්කෙක් වෙන්න බලන්නම් ලොකු නාම මම ලොක්කෙක් වෙන්න බලන්නම් මගේ පුංචි ළමා ලොවේ තරමට මට වැඩ කරන්න මගේ පුංචි ළමා ලොවේ තරමට මට වැඩ කරන්න මගේ නිදහස ලබා දෙන්න මට මමම වන්න ඉඩ හරින්න ඔබේ ඉල්ලීමට අපි හැමෝම ඇහුම්කන් දෙනවා පුතේ. එසේනම් මේ අවසාන අංගය ඉදිරිපත් කළ දික්කුඹුර පෙරපාසලේ පුංචි දුවත් දරුවන්ට මගේ ගෞරවනීය ස්තුතිය. එසේනම් සුන්දර හෝරාවක නිමාව සනිටුවන් කරන්නටයි දැන් අපේ සූදානම. අද දිනේ අපේ මැදිරිය පුරා විසිරුණු ඒ පුංචි කැකුළුවන් අහිංසක සිනහව, හොරතල් කතාබහ සහ සොඳුරු දක්ෂතාවලින් අපේ සිත් සතන් සෙනෙහසින් පුරවාලු පුංචි තාරකා වැඩසටහන නිමා කරන්නට පෙර මේ අසිරිය පිටුපස හිටපු දැවැන්ත ශක්තියින් ඇගීම මා කළ යුතුම යුතුයකමක්. මුලින්ම ගම්මානවල අස්සක් මුල්ලක් නැර සැඟවී තිබෙන අපේ පුංචි පැටවුන්ගේ අපූර්ව දක්ෂතාවලට පණ දෙන්න ඔවුන්ගේ සිහිනවලට අහස තරම් විශාල වේදිකාවක් හදලා දුන්න ඌව ප්‍රජාගුවන් විදුලි ආයතනයටත් ජගත් නයන මහතාවන කළමනාකාරතුමන්ටත් වැඩසටහන නිෂ්පාදන දායකත්වයේ ලබා දෙන
කුශලානී විජේතුංග මහත්මියටත් ඒ වගේම ඌව ප්‍රජා ගුවන් විදුලියේ සමස්ත කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මොකද ඔබ ලබා දෙන මේ මහඟු ඉඩහසර අපේ දරුවන්ගේ අනාගතයට කරන අති විශාල ආයෝජනයක් වන නිසා. එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් දින ගණනාවක් සිට විශාල කැපකිරීමක් කළ ඒ වගේම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා නිරන්තරයෙන්ම කැපවෙන අපේ මුල්ලමාවිය සංවර්ධන නිලධාරී දිල්රුක්ෂි මහත්මියටත් විශේෂ ස්තුතියක් පුද කළ යුතුම වෙනවා. මොකද එතුමියගේ මඟ පෙන්වීමෙන් තමයි අපට ලොකු ආශිර්වාදයක් ලැබෙන්නේ. ඒ වගේම අද දින අපේ මැදිරිය හැඩකල කන්දකැටිය කොට්ටාශේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ආදරණීය ගුරු මාතාවන්ටත් ඒ වගේම මේ වැඩසටහනට දරුවන්ගේ නිසි කැපවීමක් ලබා දුන්න අපේ ආදරණීය දෙමව්පියන්ටත් මේ දවස ගොඩක් ලස්සන කරපු අපේ පුංචි පැටවුන්ටත් මගේ කෘතඥතාවය පළ කරනවා. ඉතින් තවත් මෙවැනිම සුන්දර පුංචි තාරකාවන් රැසක්ගේ දක්ෂතාවය අරගෙන ලබන වසරෙත් ඔබ හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඔබ සියලු දෙනාටම පතන්නම් සුබ සහ ප්‍රීතිමත් දවසක්. ස්තුතියි.